ඉතින් ගොඩක් ආතරම් වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක බොහොම පුංචි වීඩියෝ එකක්. ඉතින් නොවැම්බර් මාසේ 27 වෙනිදා අපේ ලොකු අම්මා, ඒ කියන්නේ තාත්තගේ අම්මා, ඉතින් හිටියේ අපේ අම්මලා ගෙදර. එයා අපිව දාලා ගියා. ඉතින් හරිම ආදරණීයව තමයි එයා අපිත් එක්ක හිටියේ. මටත් වඩා ඩියානු බබාට තමා ආදරය කරේ. අන්තිම මොහොතේත් අඳුරගත්තේ ඩියානු බබාගේ කටහඬ විතරයි. ඉතින් එයා හිතපු නැති විදිහට, එයා වයස වුණත් හිතපු නැති විදිහට අපිව දාලා ගියා. ඉතින් ඒකත් එක්ක තාම වෙච්ච සිද්ධියත් එක්ක යථා තත්ත්වයට පත් වෙන්න උත්සාහ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මෙහෙම අපේ පවුලේ ළඟින්ම හිටපු කෙනෙක් නැති වුණාම ඒ වේදනාව හරි අමාරුයි. ඉතින් ඒක මීට කලින් මම විඳලා තිබ්බේ නෑ ඇත්තටම. ඉතින් මේ දවසේ මට ජීවිතේ ගොඩක් දේවල් තේරුණා. කියන්නේ ගොඩක් දේවල් හිතට දැනුණා. ඉතින් මම මේ පොඩි වීඩියෝ ක්ලිප් ටික අප්ලෝඩ් කරන්නේ කවදා හරි දවසක බලන්න ඕනේ නිසායි. අපගේ ඥානීය වහන්සේගේ සීනානාමයේ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ වේවා. අපගේ අපගේ වැරදි අපමා කරන්නේ අපගේ ඉතින් මේ වීඩියෝ එකට මේ ක්ලිප් ටිකත් එකතු කරන්න හිතුණා. මොකද මේ එදා 28 වෙනිදා ඉතින් හිතපු නැති විදිහට දවසම වැහැලා මෙන්න මේ විදිහට දංකොටුවත් යට වෙලා තිබ්බා. ඉතින් යට වෙලා අවතැන් වෙච්ච අය මෙන්න මේ විදිහට ඉස්කෝලේ හිටියා. ඉතින් අපි ඒ අයටත් උදව් කරා. ඉතින් කියන්න නම් කතා ගොඩක් තියෙනවා. වෙච්ච සිද්ධි ගොඩාක් තියෙනවා. ඉතින් කවදාවත් අත් නොවිඳපු දේවල් තමයි මේ නොවැම්බර් මාසේ අත්විඳින්න සිද්ධ වුණේ. ඉතින් මම හිතනවා ඔයාලගේ නොවැම්බර් මාසෙත් මෙන්න මේ වගේ නොහිතපු දේවල් සිද්ධ වෙච්ච මාසයක් වෙන්න ඇති කියලා. ඉතින් තාමත් අපි යථා තත්ත්වයට පත් වෙමින් ඉන්නේ. මං හිතනවා අනිත් අයත් ඒ තත්ත්වෙන් ඇති කියලා. ඉතින් අපි මොන දේ නැති වුණත්, අපි කොච්චර අඩියටම වැටුණත් අපි ආයි නැගිටිමු කියලා තමයි අපි හැමෝටම කියන්න තියෙන්නේ.